ෂෙල් ආයමත් ලංකාවේ ඉන්ධන වෙළඳ පොළට වරුදු 60කට වැඩි කාලයකට පස්සේ ලෝක ප්‍රකට බ්‍රෑන්ඩ් එකක් වන ෂෙල් ආයමත් ලංකාවේ ඉන්ධන වෙළඳ පොළට එනවා. ඒ අපිට මතක ෂෙල් ගෑස් එක නෙමෙයි. පෙට්‍රල් ඩීසල් එක්ක 2025 පෙබරවාරි මාසයේදී පළවෙනි ඉන්ධන ෂෙල් පිරවුම් හද අඹතලේදී ඔප්පන් වුණා. මේ අලුත් සැපයුම්කරුවා එක්ක ලංකාවේ ඉන්ධන කර්මාන්තය තරඟකාරීත්වය, විශ්වසනීය සැපයුම් සහ ගුණාත්මක සේවාවන් වැඩි වෙන අවස්ථාව ලැබෙනවා. ෂෙල් ගැන පොඩක් ආපස්සට ගිහලා කතා කරමු. 1961 දී ශ්‍රී ලංකා රජය ඉන්ධන කර්මාන්තය ජනසුදු කරාට පස්සේ ෂෙල් මෙරටින් අයින් වෙලා ගියා. හැබැයි අවුරුදු ගානකට පස්සේ දැන් ආයෙත් RM පාක් සහ ට්‍රයිස්ටාර් එක හවුල් වෙලා මෙරට වෙළඳපළට ෂෙල් ඇවිල්ලා තියෙනවා. මේ හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපළට විදේශ ආයෝජන, නවීන තාක්ෂණය, අන්තර්ජාතික මට්ටමේ ඉනෝවේෂන්ස් අරගෙන එනවා. ෂෙල්ගේ පැමිණීම ලංකාවේ අලුත් කතාවේ එක චැප්ටර් එකක් විතරයි. ෂෙල් එහෙම නැත්නම් ලෝකේ ඉන්න විශාලතම ඉන්ධන වෙළඳ ගැන ඔයාලට පොඩි විස්තර ටිකක් කියලා දෙන්නම්. එයාලට රටවල් 80කට වඩා වැඩි ප්‍රමාණයක 47000කට වඩා වැඩි පිරවුම්හල් තියෙනවා. 55000කට වඩා වැඩි EV charging stations තියෙනවා. ඒ වගේම ඉන්ධන නවෝත්පාදනය සහ තිරසර භාවයට නවීන විසඳුම් හඳුන්වා දෙන ප්‍රධානතම සමාගමක් තමයි ෂෙල්. ඉතින් අඹතලේ පැත්තේ ගියොත් ඔයාලත් මේ අලුත් ෂෙල් ස්ටේෂන් එකට ගිහිල්ලා බලන්න. CPC IOC ෂෙල්ස් වලට වඩා වෙනස්ද, හොඳද, නරකද කියලා ඔයාලගේ අදහස් අපිට කියන්න.